සාමාන්‍ය හීනේ නයි දකින්නවා කියලා. ඒතර හීනේ නයි දකින්න අයට ඇවිල්ලා ඕක කර්මයක් නේ. ඇත්තටම කියනවා කර්ම ජීවිතයක්. ඒ බලන් ඉන්න අයට තේරෙනවා ණයක් දකින්නවා කියන්නේ මම ප්‍රසිද්ධියන්නේ මූණටම. දනිස් කොන්දේ බඩ පුරව දාන ගතිය ජීවිතේ පානක පපුව හිර වෙන ගතිය මැරෙන්න හිතෙන ගතිය ඔක්කොම තියෙන ඔය කර්මෙට. මම මේ මූණට අහන්නේ මම දන්න නිසා කියන්නේ. ඒතර මේක ගලවන්නේ කොහමද? ඉස්පිරිතාලේ බෙහෙත් නැහැ. ඔය මං කියාපු උපන්දින එකෙකුට ඉස්පිරිතාලේ බෙහෙත් නැහැ. මම මේ මූණ බල්ලා කියන්නේ ඔය බෙහෙත් අරගෙන හරි ගියා කියන එකෙක් හරි ඉන්නවනේ මගේ කන කපනවා මගේ බදාපු මෑණියන් පල්ලයි මං කියන්නේ. ඕක කර්මයක් නේ ඕක. කර්මය අයින් කරන්න පුළුවන් මේ ලංකාව එක්ක වෙද මහත්තයෙක්. කර්මය කොහොමද අයින් කරන්න කියලා ආයි. හරි නේද? මන් දන්නු තරම් ප්‍රශ්නයක් තිබ්බොත් උත්තරයක් තියෙනවා. කෙනෙක් ලෙඩ වෙලා ඉන්නවනම් එයාව බේරන්න පුළුවන්. පෞල් ජීවිතයක් කැඩලා ඉන්නවනම් ඒක සමීක කරන්න පුළුවන්. ලෙඩ වෙලා ඉන්නවනම් එයාව බේරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ කෝටිපතියන්ව හිඟන්න කරවන්නත් පුළුවන්. හිඟන්නව කෝටිපතිය කරවන්නත් පුළුවන්. මේ ශාස්ත්‍රය හරියට දන්නවා. උපන් දිනේ ගත්තොත් මෙයාගේ හඳහන බැලුවොත් මම කියනවා ඔයාගේ කුල දේවතාව කවුද කියලා. හඳහන බලනවා කියන්නේ. හඳහන බලනවා. හඳහනින් ඇවිල්ලා බලනවා මං මෙයාගේ ලග්නේ ගත්තොත් මේ ලග්නෙට ඉන්න තමන්ගේ ඉෂ්ට දේවතාව කවුද? ලංකාවේ ඇවිල්ලා ගොඩක්ම ඇවිල්ලා කුල දේවතාව කියන එක දන්නේ නැහැ. ඉෂ්ට දේවතාව තමයි දන්නේ. ඉෂ්ට දේවතාව කියන්නේ යාළුවෙක්. කුල දේවතාව කියන්නේ එතකොට එහෙම එන කෙනාට තමයි කියන්නේ අපි කර්ම ශක්තිය අයින් කරලා දීලා ඒ කර්මෙට එයාගේ කර්ම. එතකොට ඒ පවට අපි මෙතනින් අරන් දෙනවා පින. ඉගෙන ගත්තේ මලයාලම් ශාස්ත්‍රය. හැබැයි කර්ම වලටම ලස්සනට සෙල්ලම් කරන්න දන්නවා. වැඩ කරන්නත් පුළුවන්. ඖෂධ අරගෙන වැඩ කරන්නත් පුළුවන්. තේරෙනව නේද? එතකොට සාමාන්‍යයෙන් අපි කියමු අකාලේ මැරිච්ච කෙනෙක් ඉන්නවා කියලා. අකාලේ මැරිච්ච කෙනෙක්ගේ මිනිහවල් ටිකක් අරගෙන ඇවිල්ලා වලම් මුට්ටි හදන තැනකින් මැටි ටිකක් අරගෙන ඇවිල්ලා ඒ දෙක සම්බන්ධ කරලා රූපයක් හදලා ගත්තා. කනත්තර ගිහලා කොන් අතට කුකුල් වලට දෙන බිලි දිලලා ඒකන ජීවම් කරලා ගත්තොත් ඒ රූපෙන් කෙනෙක් ඇවිල්ලා අසරණ වෙලා ඇවිල්ලා ඉන්නවනම් මේ කෙනාගේ ප්‍රශ්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා බලලා ඉන්නවා. ආපු ගමන් මේ වාට කරලා තියෙන්නේ මේ කපන්න ඕනේ වාට තුර දාන්න එහෙම බෑ. දැන් ඔබතුමාගේ ප්‍රශ්නයක් තියෙනවා ඉස්සෙල්ලා ඔයා කටින් කියලා මං අහලා වැඩක් නැහැ. ඔයා ආපු ගමන් මං බලලා කියන්න ඕනේ. මම කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න. ඇවිල්ලා හම්බෙන්න. හම්බෙලා තමන්ගේ ප්‍රශ්නේ මොකද්ද කියන එක මම කියන්නම්.